hello guys. ඔන්න ඔයාලා හැමෝම සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ඔයාලා එක්ක කතා කරන්න යන්නේ මොකද්ද මේ අලුතෙන් ආපු WhatsApp update එක. එහෙම නැත්නම් හැමෝම කතා වෙන අලුත් Meta AI update එක මොකක්ද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉස්සරහට මේ වගේ තවත් ගොඩක් වටින වීඩියෝ අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මේ දවස්වල ගොඩක් අය කතා වෙන දෙයක් තමයි මේ Meta AI අලුත් update එක ගැන. ඉතින් මම ඔයාලට ඒක ගැන කෙටියෙන් සරලව කිව්වොත් ඒකත් නිකන් හරියට ChatGPT එක වගේ. ChatGPT එකේ කරන්නේ අපි අහන ප්‍රශ්නයකට එයාගෙන් අපිට reply එකක් ලැබෙන එක. ඒ වගේ එකක් තමයි මේ අලුතෙන් ආපු Meta AI එකනොත් අපිට ලබා දෙන්නේ. අපිට මේ Meta AI අලුත් update එකෙන් තියෙන තවත් වැදගත් වාසියක් තමයි අපිට WhatsApp package එකෙම මේක use කරන්න පුළුවන්. නම් සමහර අයට තාම මේ Meta AI අලුත් අප්ඩේට් එක එයාලගේ WhatsApp වලට ඇවිල්ලා නැතුව ඇති. ඒ කියන්නේ ගොඩක් අය තාම මේ device එක use කරන්නේ නැහැ. ඉතින් ඒකට එක හේතුවක් තමයි ඔයාලගේ Play Store එකට ගිහින් බලන්න ඔයාලගේ WhatsApp එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. මගේ ගත්තාම guys මගේ නම් WhatsApp update එක දෙන්න කලින්ම මේ Meta AI device එක WhatsApp එකට add වෙලා තිබුණා. හැබැයි සමහර අයගේ නම් WhatsApp එකේ update එක දුන්නාට පස්සේ තමයි මේ Meta AI එක අපිට අපේ WhatsApp එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔයාලා දැම්මම ගිහිල්ලා ඔයාගේ WhatsApp එකේ බලන්න අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. හැබැයි ගොඩක් අය නම් කිව්වේ Meta AI එක එයාලා අප්ඩේට් එක දුන්නාට පස්සේ තමයි ආවේ කියලා. අපි යමු දැන් මේ Meta AI එකෙන් අපි වැඩ කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ළමයි මේ Meta AI එකේ මෙන්න මේ වගේ icon එකක් තමයි අපේ WhatsApp එකට ගියාම අපිට පෙන්වන්නේ. ඒ කියන්නේ පුංචි කොටුවක් ඇතුලේ මේ වගේ රවුමක් තියෙයි. ඉතින් ඔයාලා මේක ටච් කරලා මේක ඇතුලට යන්න. ඊට පස්සේ ඔයාලට guys මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. දැන් මම නම් මේ Meta AI එක use කරලා තියෙන නිසා මගේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔටෝම මේක ඇතුළට යන්න පුළුවන්. නමුත් සමහර අයගේ මැසේජ් එකක් එනවා ඔයා මේක පාවිච්චි කරනවා කියලා ඕකේ කරන්න කියලා. ඒකේ ඔයාලගේ නිල් පාට කොටුවක් ඇතුලේ ඕකේ කියලා බටන් එකක් එයි. ඔයාලා ඒක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔටෝම ඒක ඇතුළට යන්න පුළුවන්. ඉතින් guys ඔයාලට පේනවා මෙතන පුංචි boxes ඇතුලේ එක දේවල් add වෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ ප්‍රශ්න එයාගෙන් අහන්න පුළුවන් කියන එක තමයි මේ විදිහට අපිට පෙන්නලා දීලා තියෙන්නේ. ඊට අමතරව ඔයාට personally වගේ දේවල් දැනගන්න තියෙනවා නම් ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ study tips එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න දේවල් සම්බන්ධ notes ඒ වගේ දේවල් අහන්න තියෙනවා නම් ඔයාට මෙන්න මේ message කියන box එකෙන් ඒක search කරගෙන ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් guys අපි දැන් බලමු මේ Meta AI එකත් එක්ක අපි වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙයාට මුලින්ම මැසේජ් එකක් දානවා hello කියලා. guys ගණන් ගන්න එපා මම එයා මෙයා කිය කතා කරන්නේ මේ Meta AI එකට. ඉතින් guys අපි දැන් මේකට hello කියලා දාලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට මෙයා අපිට reply කරනවා. ඉතින් අපි දැන් අහමු digital marketing කියන්නේ මොකක්ද කියලා. What is digital marketing? Oh guys මේකේ මගේ දැන් සිංහලෙන් ඔයාලට පෙන්වන්නේ මම කලින් මෙයාගෙන් what is the digital marketing කියන එක search කරලා තියෙනවා සිංහලෙන්. නමුත් guys ඔයාලට මෙතනින් තවත් වැදගත් දෙයක් බලා ගන්න පුළුවන්. මෙයාලගෙන් සිංහලෙන් ආපු message එක delete වෙලා ගියා. ඉතින් මේ Meta AI එකේ guys අපිට සිංහල පාවිච්චි කරන්න බෑ. ඉතින් අපිට ඉංග්‍රීසි වලින් තමයි පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු what is the digital marketing in English. ඔන්න ඔයාලා දැක්කනේ guys මෙයා ඉංග්‍රීසි වලින් අපිට මොකක්ද මේ ඩිජිටල් මාකටිං කියන්නේ කියලා එවනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි guys ඔයාලට මෙයාගෙන් ඕන වීඩියෝ එකක්, GIF එකක්, එහෙම නැත්නම් පික්චර් එකක් ඕන දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම guys මම නම් හිතන විදිහට ඇත්තටම ගොඩක් හොඳ අප්ඩේට් එකක්. ඒ වගේම තමයි WhatsApp එකෙන් ගහපු සුපිරිම අප්ඩේට් එකක් ආයි කියන්න වචන නැහැ. ඔයාලටත් ඒක එහෙමනම් ඔයාලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම Meta AI එක use කරපු කෙනෙක් නම් ඔයාලට ඒක හොඳද නැද්ද කියලාත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න මගේ යාළුවනේ. bye bye